ඔබ කිසි දිනක විශ්වාස කරන එකක් නැහැ. මේ විශාල බැලූනේට එකතු වී තිබෙන්නේ එක් ටයරයක් ගිනි තැබීමෙන් නිකුත් වූ විෂ වායුවයි. ලෝ විශාලතම ටයර් සෝන්වියම් පිහිටා තිබෙන්නේ කුවේට් රාජ්‍යය තුලයි. මේ තුන් වතාවක් විශාල ලෙස ගිනිගෙන දැවී ගියා. මේ ගින්නෙන් ටයර් මිලියන ගණනක් පිලිස්සුණා. කුවේට් ජනතාව සහ පරිසරයට මේක කෙතරම් භයානක වෙන්න පුළුවන්ද? කුවේට් විතරක් නෙවෙයි අපි හැමෝම ඉන්නේ එකම වායුගෝලයක. ක්‍රමක්‍රමයෙන් මේ වායුගෝලය දැනටමත් දූෂිත වෙමින් තියෙන්නේ. අපේ අසල්වැසි රට ඉන්දියාව මේකට හොඳම උදාහරණයක්. නවදිල්ලියේ බෝතල් කළ නැවුම් වාතය දැනටමත් විකිණීමට තිබෙනවා. විෂ සහිත වායුන් පමණක් නොවේ භූගත ජලය පවා පානයට නොසුදුසු තත්ත්වයේ තිබෙන්නේ. අපේ රටේ ලෝකයේ අනාගතේ මොන වගේ එකක් වේවිද? අපි හැමෝම පරිසරය පුළුවන් විදියට ආරක්ෂා කරමු. ස්වභාව ධර්මයේ රැක ගනිමු.